අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බව පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල පවසනවා. පිවිතුරු හෙළවුරුමය අද දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව අනාවරණය කර සිටියා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මතු ඇති සැකයන් දුරු කර ගැනීම සඳහා ගරු සිරිල් ගාමිණී පියතුමන් වෙත අමාත්‍ය උදය ගම්මන්පිල මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න 10ක් යොමු කර තිබෙනවා. මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 වසරේ නොවැම්බර් මාසයේ 15 වනදා කොළඹ අගරදගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. එදින එතුමාගේ 75 වන උපන්දිනය යෙදී තිබුණ නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස ප්‍රබල පිරිසක් ඉන්නවාය ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම බලයේ සිටිය යුතු බව වතිකානුවට දැනුම් දී කාදිනල්තුමා 4 වතාවක් මේ වන විට සේවා දිගුවක් නැත්නම් රීලෝඩ් කරගෙන තියෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ කාදිනල්තුමන්. එහෙනම් ප්‍රතිලාභියා අපරාධකරුවෙයි කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවා නම් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමන් මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි යනුවෙන් පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල විමසා සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.